chasing light. Every moment feels so bright. Here I grow, here I stay. Welcome to my finished day. සුබ නත්තලක් වගේම 2026 වසර සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරන ගමන්ම My Finish Days YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. තිබුණ කාර්යබහුලත්වයත් එක්ක ගොඩාක් කාලයකට පස්සේ තමයි මම මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ. ඉතින් ඔයාලා දන්නවනේ මේ ෆින්ලන්තය දීර්ඝ ශීත කාලයක් එක්ක ගෙවෙන හිම පිරුණු රටක් කියලා. නමුත් ගිය අවුරුදු කීපයකටම වඩා මේ අවුරුද්ද ටිකක් විතර වෙනස් කාලගුණික තත්ත්වයක් තමයි පේන්න දකින්න තියෙන්නේ. මං එහෙම කිව්වේ වෙනදට මේ කාලේ වෙනකොට ඒ කියන්නේ දෙසැම්බරේ වෙනකොට හොඳටම හිම තියෙනවනේ. නමුත් මේ අවුරුද්දේ මේ දෙසැම්බරය වෙලත් තවමත් හිම වැටෙන්නේ කඩින් කඩ. ඉතින් ඒ අතර හොඳටම හිම වැටුණු දවසක තමයි මම මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. ක්‍රිස්මස් කියන්නේ අලුත් අවුරුද්දක් කියන්නේ අපි කවුරුත් හරි මාස කරන කාලයක්නේ. ඉතින් My Finish Days YouTube channel එකෙන් අද මම ඔයාලට අරන් එන්නේ මේ දෙසැම්බරයට අපි කොහොමද ලෑස්ති වුනේ කියලා. අපි පටන් ගත්තේ ක්‍රිස්මස් ගහ හදන තැනේ ඉඳන්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්කෝ අපේ ගෙදර ක්‍රිස්මස් ගහ හැදුනේ කොහොමද කියලා. ඒ වගේම අපි දෙන්නගේ පුංචි පුරුද්දක් තියෙනවා හැම විශේෂ අවස්ථාවකම පුංචි හරි තෑග්ගක් අපි දෙන්න වෙනුවෙන් අපි දෙන්න හුවමාරු කරගන්නවා කියලා. ඉතින් මේ ලෑස්ති කරලා තියෙන්නේ මම එයාට දෙන තෑගි, එයා මට දෙන තෑගි. ඉතින් අපි දෙන්නම ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නේ මේ තෑගි ඕපන් කරන්න ක්‍රිස්මස් දවස එනකම්. ඉතින් අපි දෙන්නම එකතු වෙලා මේ ක්‍රිස්මස් ගහ ඩෙකරේට් කළා. ඉතින් අන්තිමට බලන්නකෝ ඔයාලා අපේ නත්තල් ගහ කොච්චර ලස්සනට ආවද කියලා. In the north where the seasons change, every day feels new again. From snowy skies to summer rays, I live my life in my finished days. Wandering cities, chasing light. Every moment feels so bright. Here I grow, here I stay. Welcome to my finished day. 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 Here I grow, here I stay. Welcome to my finished day. Welcome to my finished day. Welcome to my finished day.
ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ ලස්සන ක්‍රිස්මස් ගහ හැඩ වැඩ වුණේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ අපේ මේ ක්‍රිස්මස් ගහ ගැන? ලස්සනයි නේද? In the north where the seasons change, every day feels new again. From snowy skies to summer rays, I live my life in my finished days. Wandering cities, chasing light. Every moment feels so bright. Here I grow, here I stay. Welcome to my finished day. 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 Here, here I grow, here I stay. Welcome to my finished day. Welcome to my finished day. Welcome to my finished day. Welcome to my finished days. අපි ෆින්ලන්ඩ් වලට ආපු කාලේ ඉඳන් හැම අවුරුද්දකම වගේ අපේ ළඟම යාළුවෝ කීප දෙනාත් එක්ක අපි ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරනවා. ඉතින් මේ සැරේ එයාලා වෙනුවෙන් අපේ ගෙදර මම හරිම ආසාවෙන් තෑස්ති කරපු කෑම බීම තමයි මේ තියෙන්නේ. ඉතින් මෙහෙදී අපි ගොඩාක් ආසයි ලංකාවේ විදිහටම කෑම බීම කන්න. ඉතින් ඒත් මෙහෙදී ඒ අවස්ථාව හම්බෙනවා අඩුයිනේ. ඉතින් ඒක හින්දා තමයි අපි දෙන්න හිතුවේ ලංකාවේ විදිහට කෑමක් මේගොල්ලෝ වෙනුවෙන් සූදානම් කරනවා කියලා. ඉතින් මේන් මෙනු එක විදිහට මම හැදුවේ පරාටා. ඒක නිකන් පොට් පරාටා වගේ. ඒකට කියන හරිම නම නම් කිලි පරාටා කියලා. පීනට්ස්, චිකන් රෙවල්, සොසේජ් රෙවල්, ඒ වගේම ස්වීට් අයිටම් එකක්, සේවරි අයිටම් එකක්, ඒ වගේම ශකුටරි බෝඩ් එකකුත් මන් ලෑස්ති කළා. ඉතින් කොක්ටේල් එකක් එක්ක මේ දේවල් ටික හොඳට මැච් වෙනවා කියලා අපි දෙන්න හිතුවා. ඉතින් අපේ යාළුවෝ අපි ඔක්කොමලා හොඳට මේ පාටි එක එන්ජොයි කළා. ඉතින් කෑමත් ගොඩාක් රසයි කියලා එයාලා කිව්වා. ඉතින් අපි දෙන්නට නම් හරිම සතුටුයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ පුංචි පාටිය වෙනුවෙන් අපි කෑම බීම ටික ලෑස්ති කරගත්තේ. In the north where the seasons change, every day feels new again. From snowy skies to summer rays, I live my life in my finished days. Wandering cities, chasing light. Every moment feels so bright. Here I grow, here I stay.
ඉතින් මේ විදිහට තමයි අපේ ලස්සන දෙසැම්බරය නිමා වෙන්න යන්නේ. මේ වීඩියෝ එක ඔයාලා ගොඩාක් එන්ජොයි කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒත් එක්කම ගොඩාක් ආදරෙන් ආරාධනා කරනවා My Finish Days YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මේ වගේ වීඩියෝස් ගොඩාක් ඉස්සරහට අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳිලා ඉන්න My Finish Days YouTube channel එකත් එක්ක. ඔයාලා හැමෝටම සුබ නත්තලක් වේවා. සහ මේ ලබන 2026 අවුරුද්ද සුබම සුබ නව වසරක් වේවා කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් 2026 නව අවුරුද්දේ නැවත හමු වෙන බලාපොරොත්තුෙන් අදට ගිහිල්ලා එන්න. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.